එනකොට ඇනලයිස් කියන්න මොනවත්ම ඉගෙනගෙන ආවේ නැහැ. දැන් නම් ඇත්තටම chart එකක් දැක්කම කිව්ව හැකි නිකන් සාමාන්‍යයෙන් ඇනලයිස්ෙන් ඉතුරු ටික ඔලුවට එනවා නිකන්. ඒ කියන්නේ ජීවිතේට ප්‍රොෆිට් කරලා තිබෙන්නේ ඩොලර් එකකට දෙකකට වඩා. ඩොලර් 71ක් විතර ඊයේ ප්‍රොෆිට් කරා. නියමයි මේ සපෝට් ටීම් එකේ අයියලා දෙන්න සෑහෙන සපෝට් එකක් දුන්නා. අයියා කෙනෙක් වගේම අර සර් කියන එක දැනෙන්නේ තියෙන ළඟට ඇවිල්ලා හොඳට ඉතින් කියලා. ඇත්තටම මේ ක්‍රිප්ටෝ කියන එක ගැන දන්නේ නැහැ. යාළුවෝ එකතු වෙලා කතා වුණ හින්දා ජීවිතේ ගොඩක් අරමුණු තියෙන හින්දා මේ ගමනට එන්න මං හිතාගත්තේ. ඇත්තටම මෙතෙන්ට ආවන් පස්සේ ලොකු විශ්වාසයක් තිබ්බේ නැහැ මේ දේ ගැන. කියන්න මට කරගන්න පුළුවන් වේද කියන බය තිබ්බා. සතියක් දෙකක් පහු වෙනකොට පොඩි අදිෂ්ඨානයක් හිතට ආවා හීන හැබෑ කරගන්න ඕනේ මෙතන අඩිතාලමක් වෙයි කියන එක. සති පහ යනවා තේරුන්නේ නැහැ. නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා. මෙතෙන්ට එනකොට තිබ්බ හීන බලාපොරොත්තු අද මෙතනින් යනකොට ගොඩක් ශක්තිමත් වෙලා තියෙනවා කියලා හිතෙනවා. සපෝට් ටීම් එකේ අයත් ඇත්තටම අපිට ගොඩක් හිතවත් වුණා. අපේ හැමදේම ගැන බැලුවා. මගේ වගේම අනිත් අයගේ හීන බලාපොරොත්තු ඉෂ්ට වෙන්න කියලා හදවතින් ප්‍රාර්ථනා කරනවා. ඇත්තටම මම ගොඩක් ආයෙත් බැලුවා මේක තෝරගන්න කලින්. පස්සේ මම හිතුවා මේක ඇත්තටම ඉන්ස්ටිටියුට් එකක් කියලා. මම ඉන්ස්ටිටියුට් එකට එද්දී කලින් ට්‍රේඩින් සම්බන්ධ පොඩි නොලෙජ් එකක් තිබ්බා. කොහොමයි පස්සේ ආයතනයෙන් ජොයින් වුණාට පස්සේ තිබ්බ නොලෙජ් එක ගොඩක් දුරට ස්මූත් කරගන්න පුළුවන් වුණා. ඉන්ස්ටිටියුට් එකේ හිටිය සපෝට් ටීම් එකත් අපිට ගොඩක් හෙල්ප් කරා නොලෙජ් එක ඉන්ක්‍රීස් කරගන්න. මම හිතනවා ඉතින් මේක හොඳ ඉන්ස්ටිටියුට් එකක් කියලා ක්‍රිප්ටෝ සම්බන්ධව ගොඩක් කට්ටියට කෝස් එක ස්ටාර්ට් කරනවා. මුලින්ම කියන්න ඕනේ සර්ට ගොඩක් ස්තුතියි. මොකද පාඨමාලාව ගැන ක්‍රිප්ටෝ ගැන පොඩ්ඩක් අධ්‍යයනය කරලා තිබ්බට මොකද්ද කියන එක ගැන හරි අවබෝධයක් තිබ්බේ නැහැ. වෙන ජොබ් එකක් කරද්දී වුණත් අර කරගෙන යන්න පුළුවන් නිසා තවත් පැත්තකට යමු වෙන ලොකු ආසාවක් තිබ්බ මට. ජොබ් එකේ වෙනසක් ගන්න අරමුණක් නැතුව අපු එකක් යාළුවෝ නිසා. මේ වෙද්දි සර් කියපු විදිහට ලොස් වෙලා තියෙනවා, රන් කරලා තියෙනවා. ඉස්සරහට වැඩ ටික කරගෙන යන්න සර්ගේ සපෝට් එක දෙනවා කියලා තියෙනවා. ඉතින් ඒක බලාපොරොත්තු වෙනවා. සර්ට සුබ පතනවා. තවත් ගොඩක් අයට මේ නොලෙජ් එක අරගෙන යන්න ලැබෙන්න කියලා. ඒ වගේම සපෝට් ටීම් එකට සහ ආයතනයට ඇත්තටම මම අසනීප වෙච්ච දවසෙත් මට ගොඩක් උදව් කරා. අර ස්ටුඩන්ට් කෙනෙක්ට දෙන්න ඕනේ සපෝට් එක මෙහින් ඇත්තටම ලැබෙනවා. ඉතින් හදවතින්ම සුබ පතනවා. සර්ගේ ආයතනයේ අනාගතයට.